හොඳයි කවුරුත් අවසරයක් සාදුකාරයක් පවත්වන්න. නමස්කාරය කියන්නේ පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණ සාඨ පරික්ඛාරං සපරික්ඛාරං ඉමං භික්ඛං. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මා හිතන්නේ අරමුණ සහ මේ සියලු දේවල් පිළිබඳව අපේ ධම්මානන්ද හාමුදුරුවෝ සඳහන් කළා. ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ සඳහන් කළා කාරණාව මොකක්ද කියලා. ඒ හින්දා කාලය ගන්න ඕනේ නැහැ, කවුරුත් දන්නවා. පඬුවස් නුවරට මම සම්බන්ධ වෙන්නේ 80 ගණන් වල. මේ ළඟ ඉන්නේ අපේ වහන්තරේ සිද්ධාර්ථ හාමුදුරුවෝ අපි එකට පිරිවනේ හිටියේ. ඒ සම්බන්ධතාවයේ මිත්‍රකම අදටත් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයත් එක්ක තමයි අපේ ධම්මානන්ද හාමුදුරුවොත් එක්ක ආවා ගියා. ශ්‍රමදානත් කටයුතු මෙහි මිහිඳු සෑවර කටයුතු කළා. ඊට පස්සේදී අපිට අරබුද එනවනේ, ප්‍රශ්න ඇති වෙනවා. දැන් අපි අම්මලා තාත්තලා අපිට නෑ, ඉන්නවා. ඒ අම්මලා තාත්තලාගෙන් ලැබෙන නාමගොත් නැත්තම් පෙළපත් නාමවත් අපිට නෑනේ නේද? මේ ඔක්කොම අපිට ගම් තියෙන්නේ, ගමේ නම තමයි තියෙන්නේ. එතකොට අපි ගමකට රටකට උරුම පිරිසක්. මේ හින්දා ඔක්කොම අපේ අම්මලා තාත්තලා සහෝදරයෝ. ඉතින් මේ විශේෂයෙන්ම ශාසනයට සම්බන්ධ වුණාට පස්සේ එතකොට අපිට තියෙන වගකීම් ගණනාව. අපි ඒවට මුහුණ දෙමින් මේ සම්බුදු සසුන සුරක්ෂිත කරන්න, සුරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. ඉතින් එහෙම යන අතරතුරේදී මේ තීන් තාලේප කිරීම වාර්ෂිකව සිද්ධ කරනවා. රාජ්‍ය අනුග්‍රහය නැති වුණාට පස්සේ තින්තත් කෙනෙක් දෙන්න පොරොන්දු වුණාට පස්සේ දෙන එක්කෙනෙක් දෙන්න නැතුව වෙන එක්කෙනෙක් දෙන්න පටන් ගත්තා. ඊට පස්සේදී ධම්මානන්ද හාමුදුරුවෝ මම කතා කරලා කිව්වා, මට ඉන්දරතන පොඩි හාමුදුරුවෝ කිව්වා මේ තින්ත ගාන්න මම කවුද කරන්නේ? එතකොට මේ ධම්මානන්ද හාමුදුරුවෝ ඒ මම කතා කරපු ස්වභාවයෙන් තමයි ඒ කතා කරලා කිව්වේ මෙහෙමයි කිව්වේ කියලා. නේද? ඉතින් මම යෝජනා කරනවා, අදහස් කරනවා. ඉතින් මේ බොහොම හොඳ පින්කමක්, දෙන්නයි තුන්දෙනයි අද 100 ගණනක් ඉන්නවා. ඊළඟ අවුරුද්ද වෙනකොට ඔයිටත් වැඩිය වර්ධනය කරගන්න. ඒ වර්ධනය කරගෙන හැම විහාරස්ථානයකටම ගිහිලා දම් පින්කම් කරලා අර එකම නෞකාවකින් එකම ගුවන් යානයකින් නිවන් දකින්න පුළුවන්. ගොඩක් යනවනේ. ගොඩක් ඉන්නවා. ඉතින් ඒ හින්දා බොහොම හොඳ කාර්යයක්. ඉතින් ඒ කාර්ය ඔක්කොටම අපි ඔක්කොටම පින් සිද්ධ වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ වුන් රෝම ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන 360ක් මේ ස්ථානේ දාගැබ් තියෙනවා. ඒ දාගැබ් අතරේ මිහිඳු සෑය, මහා සෑය, මේ සේල චෛත්‍ය, කණ්ඨක චෛත්‍ය, මේ ඒ වගේ තියෙන චෛත්‍ය ගන්නවා. කඩු සෑය, දිකඩු සෑය. ඒ ධම්මානන්ද හාමුදුරුවෝ කණ්ඩායමක් අඩි 1014ක් උසයි මුහුදු මට්ටමේ ඉඳලා අඩි 165 චෛත්‍ය. අනිකුත් චෛත්‍ය බිම තියෙන, මේ චෛත්‍ය තියෙන කන්දක් උඩ. ඉතින් මීටර 350කට කිට්ටුයි. ඉතින් මේ මහා විශාල හුළඟක්, රස්නයක් බලන්නකො. මේ හාමුදුරනේ ශ්‍රමදාන හාමුදුරුවෝ, යෝධ හාමුදුරුවෝ එක එක ಜಾති කියනවා නේද? දැන් කොහොම හරි කමක් නැහැ. පෙළපත් නාමයක් යොදන්නේ නැහැ නේ අපි. හන්තිය හාන ධම්මානන්ද නේද? මේ ඔක්කොටම තියෙන්නේ අපි අනිත් අපේ ගම් ප්‍රසිද්ධ වෙලා තියෙන හාමුදුරු කට්ටියෙන්ද. නේ අපේ ගම අපි වසමක් ගත්තොත් බොහොම පොඩි ගමක් තියෙන. ඒක ජීවිතේට ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. නැත්තම් මේ මගේ ගම කියන්නකෝ. බොහොම මේ රැඹෑවල එකන් කොට්ටාසේ බොහොම ඇතුලේ තියෙන මහ හද්ද පිටිසර ගමක්. ශාසනයේ දියුණු පවුණු කරන්න තමයි මේ ඔක්කොම මේ බලන්න විශාල පිරිසක්. ඊයේ ඉඳලා විශාල පිරිසක් එක්කාදු සැප සම්පත් පැත්තකින් දාලා නේද? මේ සම්බුද්ධ ශාසනය වෙන එඳා ඊළඟ අවුරුද්දේ මීටත් වැඩිය ඔක්කොම ඇවිල්ලා
සම්බුද්ධ ශාසනයේ මූලස්ථානේ මේක කාටත් අයිති දෙයක්. මේක මේ දායක සභාව කියලා කියන්නේ මේක එහෙම එකක් නෑ. ලෝකෙම මිනිස්සුන්ට අයිති මිහින්තලේ. විශ්වගම්මානයක්. ඉතින් ඒකයි මම බාර දීලා මගේ පැත්තවල මම දානයක් කිව්වා. මට ඊට පස්සේ මම දානෙට කී නමක් එනවද මොකක් මම දන්නේ නෑ ඉතින්. මම ඔයාලට ඕන විදිහට මේක කරගන්න. දැන් ඊට පස්සේ මට නිකන් කල්පනා වුණා දැන් මම ඇහුවා දැන් තා පොඩ්ඩක් මම කොළඹ යන්න තියෙනවා උදේ යන්න තිබුණේ ගියා නම් එහෙම ලොකු සිත්යහුලකටපත් වෙනවා ධම්මානන්ද ආදෝ ඉතින් මම ඇහුවා දැන් මොකද වැඩ කටයුතු කරන්නේ මෙහෙම සංවිධානය කරලා තියෙනවා කිව්වා ඊට පස්සේ මම කිව්වා දැන් පොසොන් එකටනේ අපි ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ සරුවජන ධාතුයි මිහිඳුන්ගේ දර්ශනයකට අඟුරු ටිකයි පුරාවස්තු ටිකයි අතර තියෙනවා මේ දවස්වල මේ අලුත් වැඩියා කරන ගලවලා තියෙන නමුත් කරඬුවේම තියෙනවා. ඒ හින්දා මේ ගෞරවයක් ඇටියට ධම්මානන්ද හාමුදුරුවෝ ඇතුළු මේ ඔක්කොටම දැක ගන්න සරුවඥ ධාතුවේ මිහිඳු ධාතුන් වහන්සේ නැත්තම් පොසොන් එකට આવත් පොලිමේන ඉන්නේ. ඉතින් මේ අද මේ අයට ඒ අවස්ථාව සලසා දෙන්න මම කල්පනා කළා. ගෞරවයක් ඇටියට පිනට වන්දනා කරගන්න ධම්මානන්ද හාමුදුරුවෝ නිසා. ඉතින් ඒකට අපි උපකාර කරන්න එපායි. දුර්ලභ අවස්ථාවක් මහා හෙවිස් කණ්ඩායමක් ගෙනලා ඉන්න රිදී විහාරේ. ඉතින් ඒ හින්දා ඒ කණ්ඩායමත් ඔක්කොම එකතු කරලා ආවතේව ටික කරලා ඔන්නේ ධාතුන් වහන්සේලා ඔබලාට මේ දාණයෙන් පස්සේ හාමුදුරුවෝ කියන වෙලාවක වන්දනාමාන කරගන්න සියසින් දැක ගන්න බුදුහාඳුරුවෝ සහ මිහිඳුහාරු දැක ගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ අවස්ථාව මම බොහෝම මේ ශ්‍රද්ධාවෙන් පුණ්‍යානුමෝදනාවෙන් තමයි ඔයාලට ඒක අවස්ථාව දෙන්නේ. ඒක දැන් අවස්ථාව මග හරින්න නැතුව වන්දනාමාන කරගෙන පින් රැස් කරගෙන අනාගතේ යහපත් කරන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ත්‍රිවන් සරණයි.